ඊළඟට සංඥක ඩා. මෙන්න මේ වගේ. ඒකත් දයන්න වගේ නේද සුරංගනාවි? ඔව් ඒත් චුට්ටක් වෙනස්. ඩා නෙමෙයි ඩා. මෙහෙම ලියලා තිබුණොත් ඩා. මෙහෙම ලියලා තිබුණොත් ඩා. අඬනවා ලියනකොට, කටහඬ ලියනකොට, අඬබෙර ලියනකොට මේ සංඥක ඩාන තමයි ලියන්නේ. එතකොට සුරංගනාවි හොඬවැල ලියනකොට ඇත්ත තමයි. හොඬවැල ලියනකොටත් සංඥක ඩා තමයි ලියන්නේ. හොඬවැල සංඥක ඩා. අඬනවා සංඥක ඩා. කටහඬ සංඥක ඩා. අඬබෙර සංඥක ඩා. මං ඒක ඇඳලා පෙන්නන්නද සුරංගනාවි? හා පෙන්නන්නකො එහෙනම්. ඩන් 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 ඩා ඩන් 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 ඩා ඩන් 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 ඩා ඩන් 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 ඩා. මං හරි නේද සුරංගනාවි? ඕ පිංචි හරි හපිනි. හොඳට අහගෙන ඉඳලා හොඳට මතක තියාගන්න ඕන.